පැබ්ලෝ පිකාසෝ ගැන අහලා තියෙනවද? ඔහු චිත්‍ර ශිල්පියෙක්නේ. ඉතින් චිත්‍ර කලාවේ නව මානයන් හොයාගෙන ගියපු කෙනෙක් තමයි පැබ්ලෝ පිකාසෝ කියලා කියන්නේ. ඔහු දවසක් නිවසට අවශ්‍ය දේවල් ටිකක් මිලදී ගන්න වෙළඳසැලකට යනවා. එතනදී පිකාසෝව හඳුනාගත්ත බොහෝ දෙනෙක් ඔහුත් එක්ක ඇවිල්ලා කතා කරනවා. නොයෙක් දේවල් එක එක විදිහේ ප්‍රශ්න ඔහුගෙන් අහන්න ගත්තා. සමහරු සමරු සටහනුත් ලබා ගත්තා. මේ අතර හිටියා එක්තරා මැදි වයස රූමත් කාන්තාවක්. ඇයට ආව අමුතු ආසාවක්, අපූර්ව ආසාවක්. ඇය ගියා පිකාසෝ ළඟට ටිකක් කතා කරන්න හිතාගෙන. මම ඔබතුමාගේ චිත්‍රවලට ගොඩක් ආසයි. ඒවා පුදුමාකාර විශිෂ්ට නිර්මාණ. අනේ මෙන්න මේ කඩදාසියේ ඔබතුමාව මතක් වෙන්න මට පොඩි චිත්‍රයක් ඇඳලා දෙන්න පුළුවන්ද? ඉතා බැගෑ පැත්තුණු අර කාන්තාව කොළ කැබැල්ලක් දුන්නා පිකාසෝට. ආදරණීය රසිකාවියගේ ඉල්ලීම බාරගත් පිකාසෝ සාක්කුවේ තිබුණු පැන්සල් කොටයක් එළියට අරගෙන ඉතා ඉක්මනින් හරියට තප්පර 30ක් වගේ කෙටි කාලයකින් ඒ කාන්තාවගේ රුව ලස්සනට ඇඳලා ඇයට සමරුවක් විදිහට තිලිනයක් විදිහට ලබා දුන්නා. ඒක රේඛා චිත්‍රයක්. ඊට පස්සේ චිත්‍රය දැකපු කාන්තාව ගොඩක් සතුටට පත් වෙලා පිකාසෝට ස්තුතියි කියලා කිව්වා. පිකාසෝ වර්ණනා කරන්න ගත්තා. මම මේ වගේ චිත්‍රයක් කවදාවත් දැකලා නැහැ. අන්න එහෙම කියපු කාන්තාව පිකාසෝගෙන් ටිකක් ඈතට යන්න යනකොටම පිකාසෝ ආයේ ඒ කාන්තාවට කතා කරනවා. මොනා කියන්නේ නැද්ද කියලාද ඔබ හිතන්නේ? සමා වෙන්න මැඩම්, මට ඔබතුමියගෙන් ඩොලර් දසදහසක් ලබා ගන්න පුළුවන්ද? ප්‍රශ්නයක් තමයි අහුවේ. ඩොලර් 10000? පුදුම වුණු අර කාන්තාව ඇහුවා. ඔබ ගොඩක් ලස්සනයි කියලා වර්ණනා කරපු රේඛා චිත්‍රයේ වටිනාකම ඩොලර් 10000යි. ගොඩක් ලොකු මිලක් නේ. ඔබට මේක අඳින්නගේ තත්පර 30යිනේ කියලා අය කිව්වා. ඔව් මැඩම්. තත්පර 30ක් ඇතුළත ඒ වගේ ලස්සන චිත්‍රයක් අඳින්න මට අවුරුදු 30ක් පුරුදු වෙන්න උනා. පිකාසෝ ඇයට විනීතව කිව්වා. ඊට පස්සේ පිකාසෝ අත්දැකීම් වල තියෙන වටිනාකම ගැන, ප්‍රායෝගිකව වැඩ කිරීමේ තියෙන වටිනාකම ගැන ඇයට ටිකක් පැහැදිලි කරලා දුන්නා. පිකාසෝ සිත්තම් කරපු පයිප්පයක් අතින්ගත් පිරිමි ළමයා කියන චිත්‍රය විතරක් ඇමරිකානු ඩොලර් බිලියන 129ක් වටිනවා. ඒ වගේම ලොවේ එතෙක් මෙතෙක් වැඩිම වටිනාකමකට අලෙවි වුණු සිතුවම විදිහට පිකාසෝගේ ඇල්ජීරියානු කාන්තාව කියන සිතුවම වාර්තාපතට එකතු වෙනවා. 2015 මැයි 11 වෙනිදා ඒ සිතුවම අලෙවි වෙන්නේ ඩොලර් බිලියන 179කට. ශ්‍රී ලංකා රුපියල් වලින් නම් කෝටි 2250කට ආසන්නයි. චිත්‍රයක් එච්චර වටිනවද? ඒක ඔබට හිතෙන්න පුළුවන්. නිර්මාණයක වටිනාකම තීරණය කරන්න බැරි කෙනෙක් තමයි එහෙම හිතන්නේ. නිර්මාණයට යොදා ගන්න අමුද්‍රව්‍ය වල වටිනාකම අනුවම නෙවෙයි මිල තීරණය වෙන්නේ. නිර්මාණයේ වටිනාකම ගොඩ නැගෙන්නේ ඒ නිර්මාණ ශිල්පියා ගොඩනගාගෙන තියෙන නමට තියෙන ඉල්ලුම අනුව. ඔහුගේ හෝ ඇයගේ තියෙන පූර්ව අත්දැකීම් ඒ නිර්මාණයට කොච්චර එකතු කරනවද කියන කාරණේ මත තමයි නිර්මාණයක් සාර්ථක වෙන්නේ, අගයක් වටිනාකමක් ලැබෙන්නේ. සමහරු මයිකල් ජැක්සන් විනාඩි 15ක් නටලා ඩොලර් ලක්ෂ 10ක් ඉල්ලනවා කිව්වම ඒක අසාධාරණයි කියලා කියනවා. හැබැයි ලෝකේ කාටවත් සම කරන්න බැරි විදිහට ඉතාම ආකර්ශනීයව විනාඩි 15ක් නටන්න පුංචි කාලේ ඉඳන් මයිකල් ජැක්සන් කොච්චර පුරුදු පුහුණු වෙන්නේ නැද්ද? ඔහුගේ ගතට සිතට කොච්චර විඩාවක් ලබා දෙන්න ඇත්ද? කොච්චර ඒ වෙනුවෙන් ජීවිතේ කාලය, ශ්‍රමය කැප කරන්න ඇත්ද? ඉතින් ඒ කාලය, ශ්‍රමය කැප කිරීම තුල තමයි කෙනෙක්ට වටිනාකමක් තීරණය වෙන්නේ. කවුරු හරි ළඟ වටිනාකමක් තියෙනවා කියලා ඔබට දැනෙනවා නම් ඒ වටිනාකමට තව වටිනාකමක් එකතු කරන්න අමතක කරන්න එපා. කැපවීම, අධ්‍යාපනය, අත්දැකීම් මේ හැමදේම එකතු වුණාම තමයි ඔබ ඕනෑම තැනක ඕනෑම ශාස්ත්‍රයක විශිෂ්ටයෙක් බවට පත් වෙන්නේ.